හැබැයි අනිත් එක තමයි දැන් ශාරීරික වේදනාවක් ඇඟට කියලා යන්නේ නැතුව මොකක්ද අවුල? ශාරීරික වේදනාවක් හිතෙනවද? ඒකට මොකද කරන්නේ? අපි යම් දවසක අඳුනක් ලැහැත්ති කරලා ගෙන්නනවා. මේ අඳුන බලන්න එදාට සමහරවිට මං ගෙන්නන්න තියෙනවා. අපව මොකද මං හිර කරන්නෙත් නෑ, කටු ගැහුවෙත් නෑ. දෙවිදියට අරගෙන කටු ගැහුවෙත් නෑ, මොනවාක්වත් කරන්න බෑ තමයි යවන්නේ. සතුටු මාලාවෙන් තමයි මම ඔය ඉස්සී යවන්නේ. බෝතල් වලට දාන්න හැදුවෙත් නෑ, මොකුත්ම නෑ. ඒ නිසා Tamanට නිවිහැනි හින්නේ ඉසරන්නත් හැබැයි මේ 8 කොන 10 කොන 12 කොනට නම් වෙන්න බෑ. මගෙන් අවසරයක් ඇතුව එන්න පුළුවන්, අවසර නැතුව එන්න බෑ. මොකද හේතුව මම අවසර දෙනවා ළඟ මෑත කාලෙකදී මම අවසරයක් දෙනවා. අවසර වල පිළිතවනවා. එතකන් එන්න බෑ, අධිහිංසා කරන්න බෑ, දරුවව කෙට්ටු කරවන්න බෑ, ඊට පස්සේ නිජාම රණ්ඩු සරුවල් කරන්න බෑ, පෞද්ගලික සුගතගාමී වෙන්න ඕනි, දරුමල්ලු හදන්න ඕනි, ඊවල් දරුවල් වල තියෙන අඩුපාඩු හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න අදල දින යන්න ඕනි. යන්න මොනවද තව ඕනේ? අවසර මොනවද ඕනේ? යන්ත්‍ර මන්ත්‍ර අනවශ්‍යයි. යන්ත්‍රයක් දාලා කියන්නේ නේද? යන්ත්‍රයක් දානවා. මං කියන්නේ දැන් යන්න මන්ත්‍ර අවශ්‍ය නැද්ද? නිකම්ම යනවා. දැන් යන්න කිව්වා. හරි අවශ්‍යයි. මෙයාට මෙයාගේ කියන්නේ නම් සතුටින් යනවා. අය මම කෙඳවනවත් කිව්වනේ. ඒකත් ගොඩාක් සතුටින්. මමවත් උන්වහන්සේගේ වැඩවලට අවුල් කරගන්නවා කිව්වනේ. ඔව්. ඒක ගොඩාක් සතුටින්. ඔව්. කවුරුත් මට එහෙම කියලා යන්න කිව්වේ නෑනේ. ඔව්. ඔව් අනිත් තමයි අපි මට හිතන විදියට අපි සූදානම් කරනවා ලොකෝ කාලෙකින් ඥාතිය හරියටම කවුද හින්දමන්ද කියලා හොයාගෙන දානමානයක් දෙන්න පුළුවන් ආකාරයට සාංගික කරන්නවත් මහ විශාල විදියට නෙමෙයි. මං ඒව ඉල්ලුවේ නෑ ඔබ. ඔව්. දානය කියන දේ කටමෝදලා මාළුවෙකුට මේක ආහාරයක් පිණිස ආහාරයක් පිණිස වේවා කියලා කිව්වනම් ඒකත් දානයක් තමයි. මං එහෙම තමයි පින් ඉල්ලුවේ. ඔව්. එතකොට අපි ඒකත් ආන්න මෙයාලගේ මං ආවාම ඉල්ලුවේ එහෙම තමයි. අපි ඒක සූදානම් කරලා දෙන්න සූදානම් කරනවා අනිවාර්යෙන්ම. එතකොට බල වැඩි වෙනවා ඔයගේ. අනිවාර්යෙන්ම මම ගෙන්නනවා. හැබැයි මගේ අනසෙකේට යටහත්ව තමයි ගෙන්නන්නේ. මොකද ඒක ළඟට බදිහිංසා කරන්න ගත්තොත් මේ අදිරිතුමා දිහා බලන්නකො කොහොමද කියලා හොඳට හොඳයි නරකට අන්තිම නරකයි. පේනවද ඒක? අම්මෝ. ඒකනේ මං එදා ආවේ නැත්තේ. මම ඉන්නේ ඉතින් බලන්න. අතුරු ගාමන හරි. ඉතින් වෙන්නේ නෑ. හොඳට හොඳයි. නරකට ඉතින් ඊට වඩා නරක කෙනෙක් නෑ. දිවේ කපුරු පත්තු කරගෙන අතපය දිවි තියාගෙන පුරුදු